ආදරේ ලෙවන් සරණයි. තාම ජීවත් වෙනවා. මේ තමයි මගේ වැඩේ. දෙන්නට පේනවා. මේව ඇවිල්ලා Hi Lamai, welcome back to my channel. ඉතින් මොකද උනේ vlog series එකේ අන්තිම vlog එක තමයි මේක. මේකෙන් අපේ exam එක ඉවර වෙනවා. ඉතින් without much talking, let's get into the video and I hope you guys enjoy. මේක තමයි මම හිතන්නේ fun vlog එක. ඉතින් කලින් ඒවට වගේ මේකටත් බලලා like කරන්න, comment කරන්න කියලා request කරනවා. එන කටිය බලන්න මේ ඇත්තටම exam එක ගොඩාක් ළඟ දවසක් මාව බලන්න මගේ roommate ආවා. එයා fashion designing කරන්නේ. එයාට exams නැහැ. ඒ වලට එයා අර මැද දවසක අපි වැඩ කර ඉද්දි ආවා. එයාලගේ තාත්තා ආවා රටින් ඉඳලා. ඒ හින්දා එයා අපිට chocolates උත් අරගෙන රඹුටනුත් අරගෙන මාව බලන්න ආවා. මේ ඔයා මට ගොඩක් ආදරේ නිසා නේද මේ ඔක්කොම අරන් ආවේ? ඔයාට ආදරේ හොස කරා. මෙයාට චුට්ටක් ආදරේ. මෙයාට චුට්ටක්. මෙයාලා මට ගෙනාවු කෑම ටික ඔක්කොම කනවා. දැන් තුන්දෙනා බෙදාගෙන කන්නේ හදුවේ. අන්න එහෙමකට. දැන් weird food combination එකක් අපි try කරන්න හදන්නේ. මුලින් කට කාලා. ආදරේ නිසා ඔයාට අද දවසේ යනකොට මොකද කියන්නේ? අද දවසේ කාප් එක විතරයි කරේ. උදේින්දා දැහැමිට thank you. chocolate ගෙනාවා. රබුටනුත් ගෙනාවා. ඔයාගේ රබුටන් කො? මගේ රබුටන් එක මායි තරෂ එකක් කෑවා. මෙන්න මේක පෙන්නන්න මේක මාරනවා. vlog එකට ආගේ අදහස දක්වන්න. අය ඔයා නැතුව vlog කොහෙද අනේ? ඔයා හැමදාම ඉන්නවනේ. හැමදාම ඔයයි. අද රැටත් නයිට් එකක්. අද ඔහොම කියලා වෙලා හෙට උදේට නයිට් ගහලා වෙලා හෙට උදේට වැටිච්ච තැන නිදි. මට හැර නාලෙන් නම් කරන්නේ. ඇයි වැඩි නෑ. නාන කොමෙන්ඩේ නාගිරි. නයිට් ගහන විදිය. නෑ මං අද හැරලා හිටියොත් Nescafe එකක් හදලා දෙනවා. මම නැගිටලා ඉන්නේ. අර මේ දවස් ටිකේම ඔයා හිටියේ නෑනේ ඔයාලා පෙරේද? ඉතින් ඇත්තටම මේ මං සාමාන්‍යයෙන් එහෙම මේ ගොඩක් නිදි මරාගෙන පාඩම් කරලා තියෙන එක නෙමෙයි. හරිද? ඉතින් එක්සෑම් එක තමයි මුලින් මේකට පුරුදුනේ. මේ එතකොට පළවෙනි දවසේ මෙයාලා මට hina වෙන්න ඔය මේ පළවෙනිම දවසේ මම හිතන්නේ පාන්දර 1 වෙනකන් ඉන්නද වැඩි වුණා. පහුවදා මට ඇත්තටම ඇස් දෙක අරන් ඉන්න බැරි තරම් අමාරුයි. නිදි මතේ. දැන් නම් ඇත්තටම කවදාවත් මම හිතන්නේ නිදි ගන්න නැහැ 12 වෙන්න කලින්. ඒක දැන් පුරුදු වෙලා තියෙන එක්සෑම් එකෙන් පස්සේ තමයි පුරුදු වෙන්නේ. ඊට පස්සේ තව ස්පෙෂාලිටි එකක් තියෙනවා. මගේ Nescafe එකකින් හින්දා ගොඩක් කටට හැරලා ඉන්න පුළුවන් වුණා. මං තේබුන්නේ නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ හරි එක දවසක් පිටි කිරි දාලා තේබුන්නේ නැහැ. Nescafe බොනවා. මට තේ හදන්න පුළුවන්. තේ ಜಾති දෙකම හදන්න පුළුවන්. හැබැයි තේ බොන්නේ නැහැ. ඉතින් ඒනට මේගොල්ලන්ගේ බෝඩිමේ තේ හදන්නේ මම තමයි. ඒක ගැන තමයි ඔය කියන්නේ. ඒ බලන්න ඒ සිතුවිල්ල සීනි දාන්න බැරි නිසාද? දැන් සීනි එක කඩන්න බැරි ඉන්නේ. ලෝභකම්. යාළුවෝ වෙනුවෙන් ඒ වගේ දෙයක් කරන්න බෑ. සීනි හන්දක්වත් දෙන්නේ නැහැ. හන්දක් දෙන්න බෑ. වැඩක් නැහැ. කැතයි. වගේ දෙයක් තමයි ලස්සන. කැතයි. කොච්චර ලස්සන කියලාද තාමසි? තාම වතුරක් ගන්න කිරිපිටි ගන්න. ඇයි තරුෂි? ඉතින් ඒ තේවලියෙන් පස්සේ වෙන දවසක් අපි අච්චාරුවකුත් අරගෙන දවල්ට කෑමක් අරගෙන ගියා කෑම කන්න. මේන්නේ අපිට ඉඳලා හිටලා වැඩ කරන් හම්බෙන්න යාළුවෝ දෙන්නේ. දැන් නම් ඉතින් මෙයා ඉන්නේ අපේ බෝඩිමේ. එක්සෑම් දවස් නම් බෝඩ් වල නෙමෙයි හිටියේ. හදින්ජනනේ සාදරයෙන් පිළිගන්නවා. බෝඩි වල සාදරයෙන් පිළිගන්නවා. එහෙම කියලා විහංග මීට මට බහින්න ගත්තා. නෑ දෙකයි නේ. දෙක. ස්ක්‍රිප්ට් එකේ තියෙන තමයි ගොඩ පොඩ්ඩේ පැත්ත බලන්නේ එකයි. දවස් දෙකක කාලයක් තමයි අපිට ඉස්සරලා තියෙන්නේ. පළවෙනි දවස මැත්ස්. ඇත්තටම
කෝල් එකක් ගන්න ඕස්ට්‍රේලියාවේ ඉන්න BF. වීඩියෝ කෝල් එකක් ගන්න ඕස්ට්‍රේලියාවේ ඉන්න BF. BF best friend. ඒ ඕස්ට්‍රේලියාවේ නෙවෙයි නවසීලන්ත තියෙන්නේ. ඔස්ට්‍රේලියාවේ කිරිගමෙන්නේ. එහෙම කියන්න එපා. අපේ මුණ දැක්කහම පේනවා මේ උදේ සුකුළු මල් බඳු මුණු ටික ඔක්කොම පර වෙලා ගිහිල්ලා තියෙන්නේ. දැන් ටික වතුර ගන්න ආවෙ ඉන්න අපෝ පිපුණ පොඩ්ඩක් පොඩ ලස්සනයි. ලස්සනින් තමයි මම මේක වේ. ගොඩ ගන්න ගත්ත නැත්තම් මම කරන්නේ මේ ඉතින් ඇත්තටම මේ අපි මේ දුක ප්‍රොමෝට් කරන්න තමයි මේ බ්ලොග් එක කරන්න පටන් ගත්තේ. හැබැයි වීඩියෝ ගේන්න අපි අරුන්න මෙයාගේ දුක ප්‍රොමෝට් කරලා වීව්ස් වැඩි කරන මෙයාගේ channel එකේ රීච් කරන්න. දුක ප්‍රොමෝට් කරන්න ගියාට මේ දැන් වීඩියෝ ටික බැලුවම දුක නෙවෙයි තියෙන්නේ. දුක නෙවෙයි තියෙන්නේ සතුට තියෙන්නේ. ඒ හින්දා දුක වැඩි වෙලාවට තමයි අපි දැන් මේ කරන්න ගත්තේ. අපි ට්විටර් එකේ ගණන් 16ක් හැදුවා. අපි රිපීට් කරනවා. 16ක් හදලා කොට යන්න බෑ. 16ම හරියන්නේ නැහැ. 16 හදන්න අපිට දවස් 16 කියන්නේ 16 දෙක තුනක්වත් හදාගන්න බෑ. දැන් පුළුවන් ටිකවත් ගන්න නැති සීනයක් තියෙනවා. ෆ්ලුයිඩ් රිපීට්. මැත්ස් රිපීට් එක උඩින්ම රිපීට් එකට රිපීට් කරන මැත්ස්. මම එකට ෆ්ලුයිඩ් දෙකට මැත්ස්. මම ඒක නෑ නේද පළවෙනියට ලියන්නේ මැත්ස් නේද? එකට රිපීට් කරන මැත්ස්. දෙකට රිපීට් කරන ෆ්ලුයිඩ්. තුනට රිපීට් කරන CSO ට්‍රිකර්. හතරක් උන හයක්ම රිපීට්. ඔව්. MIT FOTL රිපීට් කරන එකක් නෑ. CA. ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒකට අපි හතරක් රිපීට් කරනවා. ඔය දුක කියන තමයි මේ වීඩියෝ කරේ අසාසිරි ඔබසමට ආදරේ දරුවන් සමහතරේ ජීවිතේ කටුකයි සුන්දරයි ආදරේ ලෙවසන්නයි මේ පිටිපස්සෙන් ස්ක්‍රිප්ට් එක සමග සහයෝගය ලබා දුන්න තමයි ගත්තේ මේ විදිහට මම ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් ලොජිස්ටික් එකතු කරලා ස්ක්‍රිප්ට් එක හදුවා ට්‍රැෆික් ෆ්ලෝ තියරි කියලා. අද දැහැමිලේ මුළු මේ දැන් මේ ගියපු ෆ්ලෝ එකම ට්‍රැෆික් එකක් විදිහට මම අර ජෙනරේට් කරා ඒක ඒ විදිහට. මේක තේරෙන්නේ නැහැ සාමාන්‍ය මිනිස්සුන්ට මොඩර්න් ටිකේ තේරෙන්නේ. අපි යන්නේ තේරෙන්නේ. නියමයි. මේ අයියේ බොරුවට අපිට ගෙදර යන්න ඕන කියලා ඇඬුවා. බොරුව දැම්මේ. ඊට පස්සේ රැත් කෙලි වෙනකන් මේ ස්ටේටස් එක දැම්මම සිංහල හිත සතුටුයි. ඊට පස්සේ කට අම්මා රියැක්ට් කරලා තිබුණා. ඒකට අපි ගොඩක් සතුටුයි. ස්ටේටස් එක නම් රියැක්ට් කරලා තිබ්බා. රියැක්ට් කරලා නෙමෙයි. අම්මා අඬලා ඒකට. හරි. ඒක අනිවාර්යයෙන් කිව්වා. ඒකට මට සතුටුයි. නෙවෙයි නෙවෙයි. මතක වෙලා ඉඳලා හිටියේ. මතක වෙලා ඉන්නේ අපේ සීරියස් කියලා. මෙයාද මේ වගේ ඔට්‍රිට් එක පොඩ්ඩක් පෙන්නන්නද? අනේ ලැජ්ජා නම් කර ඈ? අනේ ඒක ආවෙද? ආයි කර. අනේ එකපාරින් නෑ. බොරු කරන්න එපා. ආයි ඒක ඉස්සරහට දාන්න පුළුවන් ඈ? ඒක ඉස්සරහට දාන්න පුළුවන්. අපෝ එපා හැබැයි තරහ එනවා. මේ ක්වීන්ස් එක කියලා දුන්න විදිහට රවන්. අපෝ ඒක කොහොමද කරන්නේ? එකපාර කරන්නේ. අම්බ රවන්න බෑ අපමණ. මාව මවල නෑ රවන්න. අනේ වගුලක් කතා කරන්නේ. බයිලා එපා බෑ. සුත්තර දාද නෑ රවන්න. තරුසි. හායි. අපේ මේ සීන් එකත් මැච් එක බලන්න. ඒක බලලා දැන් මේ හිත දිහා මම බලන්න ගිහින් ටිකට් එක ගියා. ඔය ඒක තමයි ඔය බලන්න තියෙන්නේ මගේ හිත පසාරු කරගෙන ගියා. මේ ගැම්මෙන් ගානක් හදනවා. මේ ගැම්ම මේ ඇවිල්ලා දැන් මොකක් හරි අවුලක් කරලා උත්තරේ වැරදිලා ඉන්නවා. ගැම්මට නිතර කියලා දුන්න උත්තරේ. මෙයා ගැම්මට ගාන හදලා ඉන්නවා. මම X ගණේට XR ගයක් දාගෙන කුල ගෙල්ලා ගාන හදලා ඉන්නවා. අද අපි දෙන්නගේ වයිර් මාරු වුණා. ඇත්තනේ. ඉන්නද ඒක කරන්නේ බබනේ. එසාග. මේ ශාකරෙන් අපිට එක තරහ වෙලා ඉන්නේ. ශාක මෙතෙන්ට මම හිතන්නේ පැය දෙක තුනකට කලින් කිව්වා මම රවන්න දන්නේ නැහැ. රවණ එක මගේ වැඩක් නෙමෙයි. මම මවල තියෙන රවණ නෙමෙයි කියලා. දැන් අපිට 10 පාරකට වැඩිය දැම්මුවා. ඊරස් දැන් නෑනින්ද කට වංගින්නට වාගත්තා තියෙන්නේ. තමයි දැන් කිස් දෙද්දී සුට්ටක් තමයි අත් එකේ අල්ලලා ඉන්නේ. දැන් අපි දෙනවා එකපාර කිස් දෙකක් දෙන්න යන්නේ. මේ ඉන්නේ කියලා ඒෂා
දාගා කොණ්ඩේ දාගත්තා. මේ කොණ්ඩේ. ලස්සනයිද බලන්න. කොණ්ඩේ හොලොවේ දෙන්න. දැන් වෙලාව පාන්දර 2යි. 2යි ගන්නනේ. ඇස් දෙක අරින්න. හරි අමාරුයි ටෝච් එක ගන්න. මෙයා මේනේ තරහ වෙච්ච ළමයාද? ඒත් ලස්සනයි උනට ඔයා එහෙම ඉන්න. මේ මස් වෙනගෙන ඉන්න. ඒ අරගන්න පොඩ්ඩක්. ඔයා ඒක දිහා බලන්න එපා කැමරේ. ඉතින් බලන්නකෝ. හරි අමාරුයි. එහෙම තමයි ඉතින් ස්ටේජ් එකේ ෆ්ලෑෂස් ගන්න. ස්ප්ලෑෂස් වදිනකොට අමාරුයි ඒක තමයි ඉතින්. දැන් පුරුදු වෙන්න එපා. ඔව්. අම්මට සිරි. මේ අයියා තරවනේ. මාව දාලා මේකට මං අච්චරින්න කිව්වා. මාව දාලා ගියානේ. කොයන්නද? ඔයාලට තප්පරයක් ඉන්න තිබ්බා. ඊටත් වඩා අයිජුවාර මේ අපා එක ඇගහුයි. අනේ. මගේ අත රිදෙනවා ලයිට් නේ කියලා. මම මයික් වගේ උස්සන්න. ලයිටින් මල්ලි. හරියට. හරියට අල්ලන්න. කැමරා ඇක්ෂන්. ඔයා කියන්නකො කතාව කැරපත්. අනේ මාව අල්ලන්න එපානේ. එහෙම තමයි සෙලිබ්‍රිටි උනා ෆ්ලෑෂ් එකට පුරුදු වෙන්න ඕනේ. මගේ මේ පර්සනල් ඇසිස්ටන්ට්. ඒක මේ අනේ ඔය මගුල අයිනේ ඔයා කොහෙද ස්ටේජ් එකට ගන්න බෑනේ. මෙහෙමයි උනේ මේ කවුද අනේ ඔය මගුල අයින් කරන්න යන්නනේ ඒක පාරම කැරපත් එක්ක ආවනේ. කැරපත් දෙන්නෙක් ආවනේ. නෑනේ ඔයා අනිත් එකව දෙක්කේ නේ. එක පාර අනිත් පැත්තෙන් ආවේ. අර ගර්ල් ඇන්ඩ් බොයි ගාවට තමයි කැරපත ගියේ. නෑ අපේ දොරින් ආවේ. අපේ ජනේලෙන් ආවේ. අර කැරපත ඕ කැරපත ආවේ අපේ පිටින් ජනේලෙන්. ඔයාගේ ඔළුව ගාවින් ගියා අරගලන් ගාවට ගියා. ගාවට ගියේ. ඊපස්සේ ඒ ගර්ල්ත් මන් දැක්ක කිචි පිචි ගා ඉන්න හෙට පිට වෙනි. පස්සේ රවවත් දාලා මේ ඒ කැරපත්ත මෙහින් යනකොට ඌ බිමට ආවා. හොඳ. ඊට පස්සේ මායි දැමි බලවකෝ කියලා. ඌ දිහා බලනවා. එයා දිහා බලනකොට කැරපත්ත අපි දෙන්නක් ගාලා බදාගත්තා. අපි දෙන්න බදාගෙන ඒක මේ කියන්නේ නෑ. අර මගේ කනට බරක් දැනුණා. ඉතින් ඒ ප්ලාස්ටි කනේදී හිටියේ. කනේදී හිටියේ ඉස්සලා. ඔව්. ගසාදේ තමයි ඊට පස්සේ තමයි මම දෙක හිමින් යනවා. කෑ ගැහුවේ නෑ. කෑ ගැහුවා. ඒ වුණාට මේ අපි මේ අවදානෙන් කියන අපි මේ මැච් එකක් බලන්නේ මේ කෑ ගැහුවේ. ඔව් ඇත්තට නිකන් ලැජ්ජ වුණා අපි. එහෙම මේ හූ තිබ්බෙත් නෑ. ගොඩක් ලැජ්ජ වුණා. ඔව්. හැබැයි මෙහෙම හැබැයි අපිට අවදානය ගොඩක් හම්බුණානේ. අද දවසට මට අවදානයක් ඕනෙමනේ. ඔයාට ඕනෙමයි. මට ඕනේ ගක්කා. ඒ අපේ දෙවියෝ විසින් දුන්න දැන්. රෑ වුණා ගන්න කට්ටිය නෑ. කරපොත් එක්ක යවුවා. ඒකයි දැන් දෙකකට හිටියෙත් නෑ. නැත්තම් මට දාන්න මේ සතියට මට කොච්චර අවදානය ලැබුණාද සිකියුරිටි අංකල්ලගෙන්. කොත්තු බිම ඒක තමයි සිකියුරිටි අංකල්ලගෙන් අවදානය කොත්තුනේ දැන්. ආයෙත් මේ ලස්සන ඇස් දෙකක් තියෙන කවුරු හරි ඉන්නවා නම් DM කරන්න. තව S versus QT tolerance vacancies තියෙනවා. note 77 ටික් 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 පල්ලෙන් ටැග් කරන්න tolerance කියලා අපි දෙනවා contacts. අපි දෙනවා contacts. මගේ ඇස් දෙකක් තියෙනවා නම් මේ පොඩක් ඉල්ලුම වැඩිය. ඔව්. එයාටත් ලස්සන ඇස් දෙකක් තියෙන ඇස් දෙක වෙනන්නද? එපා. කො ඔයා මේ පැත්ත බලන්න. ඇස් දෙක අරින්න. පියන්න මොකද? ඇස් පියාට බලන්න. හරි. එයාටත් ලස්සන ඇස් දෙකක් තියෙනවා. ඒ හින්දා ලස්සන ඇස් දෙකක් තියෙන කෙනෙක් තමයි හොයන්නේ. මම අලුතෙන් පුරුදු කරා මේගොල්ලන්ට ඇක්ෂන් එකක්. ඒක කළද වෙන්නේ? ඒක නේ. ඩබල්. ඔය මොකද්ද? ඊළඟට හයිට් එක තියෙන්න ඕනේ, ඇත්ලටික් ෆිසික් එකක් තියෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ @එෂාක කියලා දාන්න. අනේ නෙවෙයි. ලස්සන ඇස් දෙකක් තියෙන කෙනෙක් නම් @tolerance කියලා දාන්න. ටෙලා හරි. tolerance. මම අනේ මේකම මෙයා. නේ? මෙයාට මොකද්ද ඕනේ? ඔයාට මොකද්ද ඕනේ? ඉතින් මේ දින තව දවසක් මම හිතන්නේ අපි එක්සෑම් එක දවස්වල වැඩිපුරම කරේ පාඩම් කරලා කෑම කාපු එක. ඉතින් මේ තව දවසක මෙයාල දෙන්න ගිහිල්ලා මොන හරි උස්සන් ආපු එකක් කලුඩ ගත්ත කොහෙද? කොණ්ඩෙත් කඩාගෙන හරි මෙහෙම කරලා හංගන්නේ නේද? වටපිට බල නාස්ති කරන්න හොඳ නෑ. ගත්තාම කෑමක් ඉබරට මඳුරේ තලව අර මුතුරුන්ඩෙත් එක්ක කනවා. මේ තාඩිකින් හරි ෂුවර් නෑ පේපර් ස්ට්‍රෝ දෙකත් එක්ක කයිත් ගන්න. ඇතුලේ තියෙන කස කසාරල
තාමත් මේ තාම පොඩි තත්ත්වෙන් ඉන්නේ මේ හැමෝම අපිට තව පැය 24කට වඩා ටිකක් අඩු කාලයක් තියෙනවා 24ක් නෑ 24ක් නෑ 20 ගානකුත් නෑ කොහොමද නේද 10 ගානක් තියෙනවා මොනිටුවේ එන්ඩ් එක්සෑම් එක ලියන්න ඉන්න පළමු වසරේ සිසු යන්නේ ඉතින් දැන් මොකද්ද කියන්න තියෙන්නේ අර එහෙම සරලක් තියෙනවනේ කාට හරි මේ කැම ගන්නේ ජීවිතේ කටුකයි ඒ සුන්දරයි ආදරේ තෙරුවන් සරණයි ඉතින් හරුමට කියන්නේ මේ එෂාක රට ළඟට බැලුම් වෙන්න එයා මෙහෙම එයා දෙගෙන ඉන්නේ හොරෙක් කවුරුන් පැල්ල දුවන්න නෑ රැට ළඟින්නේ මගේ ඇඳුම ඕවලින් ජටගත කරන්න ඕනේ දානවා නයිට් කිට් එක මගේ නයිට් කිට් එක මම බ්‍රෑන්ඩඩ් ක්ලෝත්ස් රැට අඳින්නේ අපි බ්‍රෑන්ඩඩ් ක්ලෝත්ස් අඳින්න අපිට ඉඳස් එක නම් ගන්න තමයි මේ ඒ දෙනෙම දාකට දන්නේ නේද හරි අත බ්‍රෑන්ඩ් එක වඩා පැටි අර චූටි කාලේ ළමයි මල් ගහන්න ඒ වගේ ඕන මෙතනින් අපිට හිට වන්න පුළුවන් අනේ මාව හිලුවක් දාන්නේ අර මුලින් වගේ තමයි රහම ඒවා ඕව කද්දි පින් දීලා කන්න ඕනේ දන්නවද ඔබතුමිය මේ කරගන්නා පින් බලයෙන් රිපීට් නොවේවා සාදු 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 දැන් ඔයාම කරනකොට එක එක ගලව ගලව හැමෝටම දෙන්න අන්න ඒකයි මේක වැරදි මම ඔයාට තනියෙන් කන්න නෙමෙයි දු ගෙනාවේ හරිද ඒක නකෝ මට ඒ කඩලා දෙන්නකෝ මම මොකද ඉස්සරහට දානවා ඔතනින් මාතර ජනතාව රණ්ඩු වෙන්න එපා ප්ලීස්. තවරතොල ගත්ත එක බලන්න අමු එක. මේ මේකට තමයි ටිසර්ට් බා කියන්නේ. මා පාකිසෙන් වගේ නේද? එහෙනම් ඇත්තටම මේ එක්සෑම් ස්ට්‍රෙස් එකේ පීක් එකටම ගියපු වෙලාවක්. කලින් දවසේ රෑ. ඔයත් මං හිතන්නේ ගොඩක් රෑ වෙලා 12 පහ වෙලා ඇති. ඒත් කට්ටිය වැඩ. මැත්ස් තියෙන ඒ වෙලාවකද? ඉතින් කොහොම තමයි ඉන්නේ. එක පසුවින් විනාඩි 40 තාමත් අපි පණ පිටින්. ඒත් මම පණ පිටින් සඳමාලේ හෙට තියෙන්නේ ක්වීන්ස් අක්කගේ ආසම නැති දෑමිගේ වගේ ආසම විෂය. ඇත්ත. හැබැයි අපි දන්නවා අපි රිපීට් කරනවා කියලා. අපි තුන්දෙනාම රිපීට් වෙනවා. අන්න ඒකයි පරම ආතල්ම එක ක්වීන්ස් අක්ක ආස නැති එක රිපීට් වෙනවා. අපි දෙන්න ආස එක රිපීට් කරනවා. ඒක මෙතන පොයින්ට් එක. ඇත්ත. ගත යුතුම දේ. ගත. අපි රිපීට් වෙනවා කියන එක විතරයි මෙතන වැදගත් දේ. ඒ උනාට අපේ හිත යට අර කොනක තියෙනවා. රිපීට් වෙන්නේ නෑ අපි ඇත්ත මොකද්ද? රිපීට් වෙනවා. මම ඉන්ට්‍රොඩියුස් කරලා මම තාම පණ පිටින් හැබැයි ඒකට බඩේ අමාරු අසුමෝද ගන්න මේ කිසි ගානක් නෑ තාම නිකන් ටියුබ් ලයිට් වර්ෂන් අර මැලවිලා පර වෙලා ඉන්නේ කොචින් ඉවත් තායි පිපෙන්නේ මෙයා තාම පිපෙන්නේ දඟරන මල අනිත් හිතේ ගාම පිපිනවා නීර පිපිනවා මෙයා නම් මේ දාලම නෑ බය වෙලා චුට්ට වෙලා පිළිගොඩ පිපිලා අර කර ගියා ගැන දෙයක් නෑ ඒ ලොබි කරන කෙනා සුපීඩි වන්න අතර කියන්න දෙයක් නෑ ඊට පස්සේ දැන් ඔය වෙන දවසක් ඇත්තට මේ නම් මොකක් හරි කුප්පියක් මතක නෑ ඊට පස්සේ අපිට දවසක් මැද්දේ නිවාඩුවක් තිබිලා තමයි ඊට ඉලෙක්ට්‍රිකල් ඔය ඊට පස්සේ වැඩ කරගෙන ඉන්න ගමන් මැද්දේ අපි ගන්න බ්‍රේක්ස් කැමරා බ්‍රේක් මං කිව්වා වගේ අපි වැඩිපුර කරේ කන එක ඔය පරණ බ්ලොග්ස් උත් බලුවම වැඩිපුරම මේ ෆුටේජස් තියෙන කැන්ටින් වල එතකොට අනේගේ පාට පාටේ වගේ මේකත් අන්නේ වගේ තමයි මොකක් හරි වියර්ඩ් වැඩක් කරන්නේ මුරුක්කු කනවද කොද අයිස්ක්‍රීම් එක මේ ඇවිල්ලා මුරුක්කු මයිලෝ ළමයා. ඔයාගේ වියර්ඩ් ෆුඩ් කම්බිනේෂන් එක අනිත් අය හඳුන්වා දෙන්න. ඒක වඩාලා මුරුක්කු සමග හොට් මයිලෝ. ඒක වියර්ඩ් නැහැනේ. ඒක වියර්ඩ් නෑ. කොහොමද මුරුක්කු එක මයිලෝ වන්නේ? ඒක මාර රහයි. එහෙනම් try කරලා බලන්න
ගොඩ උඩ කැන්ටින් එකේ. අපි ගොඩ උඩින්ද? යටින් උඩ මේ මුරුක්කුවක් දෙන්න වෙයිද අයිස්ක්‍රීම් එකක් කන්න. අන්න වියර්ඩ් හරිද? මේ ඕන්න ඕක දෙක කඩන්න. අනේ බෑ මටත් කියලාක් ඕන. එතකොට මම ඔයාට දෙන්න මෙන්න මෙහෙම මෙයාකට මේම පොඟවන. ආ මුරුක්කු තුනක් ගන්නට ගත්තේ මේ මයිලගේ ඉවර කරන්න. මෙන්න මෙයාකට තමයි වියර්ඩ් එක එපා. වියර්ඩ් එකෙන් ගහලා. රහයි එක ටයිපයිද මෙතනට කියන්නේ අපාය කියලා. ඇත්තටම මේ ස්ටඩි ඒරියා එක තමයි මේ අපේ යුනිවර්සිටි එකේ නම අපාය. ඇයි දන්නේ එහෙම දාලා තියෙන්නේ. ඔය තමයි එන්නේ. ඇත්තටම කැම අරගෙන ළඟගේ පාත් අතකුල කැම අරන් ඇවිල්ලා තිබ්බා. එක්සෑම් වීක් එකේ සමහර මාවලට හැම සැටර්ඩේ සන්ඩේම අපේ කට්ටියගේ ගෙවල් වලින් කැම අරන් ආවා. ඉතින් අපි කරේ පොතකට බලලා දීලා සැටර්ඩේ සන්ඩේ වල හිටපු එක තමයි. අපිට පූසකුත් හම්බුණා. එයාගේ ඇත්තටම අමුතු රියැක්ෂන් දෙන්න ඉන්නේ එකක් දාන්න කියලා හිතුවා. මේ නෑ කෙල්ල ටිකක් පටේලා මම බලන්නේ මේ ඌ මේ පෙතම ගන්නේ අපි දෙන්න දිහා බලන්නේ ආනවා අතන කපල් එකක් දිහා බලන්නේ නෑ වගේ දිහා බලන්නේ අර ෂර්ට් කොල්ලි විතරයි මෙතන ඉඳලා වැඩන්නේ ක්වීන්ස් අක්කා දැන් මල්ලි අපි දැන් මේ සියලු වැඩ අතහැරලා මල්ලිගේ රිසල්ට් බලන්නයි යන්නේ 12යි දෙකට එළඹුණු සුබ නැගතින් 22 නෙමෙයි සමහරනේ අපේ මල්ලිට එච්චර 12යි 27ට එළඹුණු සුබ නැගතින් මල්ලි බබාගේ ඔක්කොම අස්සේ දවසක රෑ ඔලිව රිසල්ට්ස් ආවා. ඉතින් අපේ ක්වීන්ස් අක්කගේ මල්ලිගේ මම කැට කියලා කියන අපේ මල්ලි ඒකත් බැලුවා. www.donets.lk වෙතට පිය නගලා දැන් ස්ක්‍රීන් මදක් ඉරිය ස්ක්‍රීන් එක ටච් කරමින් සුබ වර්ණයේ විදිහට රතු වැලගෙන ඉන්නවා. සුබ දිශාව විදිහට ඊසාන දිශාව බලාගෙන සුබ රිසල්ට් එක බලන්න යන්නේ. බෑ බලන්න. මේ අර මේ හඳ දකින්න වගේ අපිට හම්බෙන ළමයාවත් පොඩ්ඩක් පෙන්න. මේ ළමයා එන්නේ විභාග දවසට විතරයි. ඔයාලට පුළුවන් මොකද පූර්ණ සන්ධ්‍යා පායන දවසට මෙයාව දැක ගන්න. අනිත් දවසට අමාරුයි. MIT පාඩම් කරන්න කියලා ඇවිල්ලා අපායට වෙලා නිදාගන්න ළමයි තමයි මේ ඉන්නේ. ශාකකවා පහමාරට හැරවන්නයි කියලා. උන්න බලමු පහමාරට නැගිටීද කියලා. පහමාර කැලිවත් නැති වෙන්නේ. මෙන්න ඉන්න අනිත් ළමයි දෙන්න. මෙන්න ඉන්න අපේ බ්ලොග් එකේ ඕන. හෙට මොනවද තියෙන්නේ? MIT ප්‍රැක්ටිකල් වලට හැමිගෙන් තමයි පුරුදු වෙන්නේ නේ. ඉන්නේ මේ පුරුදු වෙන්නේ. දැන් පුළුවන්. ඒක මේ ක්‍රීම්ලක් ගන්න මොකද? අර නෙක්ස්ට් ටොපික් එක. මේ අපි බලන්නේ අන්තිම ලෙක්චර් එක. We are going to talk about stress and strain. Interviewing stress. මේ ගැළපෙන මාතෘකාවයි. Interviewing stress. දැන් මේ අපි මේ ඒකේ ඩෙෆිනිෂන් එක තමයි පොඩි අවුලකට තියෙන්නේ මේ. ඒක ගණන් ගන්න එපා. මේව නැසලා අපි අලුත් ඩෙෆිනිෂන් එක හදලා ලියන්න ලැබෙන්නට එන්න ඕන අපි ගැන. Okay. When the student is struggling to stand still from the load of work. Load of moral. The intensity of force and normal cross section is known as stress. ඔයා මොකක්ද මේ කියන්නේ? මම හලෝ අක්කා ශෙනිය අක්කා කියන්නේ පේපරේට මේවයි ගණන් ඉන්නේ. අක්කා කියන්නේ පේපරේට මේවයි ගණන් ඉන්නේ. අපිට හදන්න වෙන්නේ. එන්න මේ වගේ කැරියෙ නැහැ. ගුණ ගන්න නෙමෙයි ඩිස්ට්‍රිබියුෂන් ගන්න තියෙන්නේ. මම කියන්නේ සයින් කන්වෙන්ෂන් එකක් නේ. සයින් කන්වෙන්ෂන් එකේ අක්කා කියන්නේ ඕන ගණන් ඉන්නේ නැහැ කියලා තේන්නේ. මොකද අපිට ඒවා හදාගන්න බැහැ. අපිට ඒවා උගන්නන්න නැහැ. මම ලියන්නේ මට රියල් දන්නේ මට ලියන්න මම ලියන්නේ
අදහස ගැන මොකද්ද කියන්න තියෙන්නේ? අර මේ ආකෝ බේබික. ඒක ඕවනේ මට කියාගන්න දෙයක් නැති නේ අත්තම කිව්වොත් මම හිතුවේ නෑ නේ එහෙම වෙයි කියලා. ආවත් ක්වීන්ස් දිහා බලන්න ගිහලා බැලුවේ නෑ. මම දැහැමි දිහා බැලුවා. මම ඒ වෙලාවෙම ලියලා හිටියේ. මේ බා. කබල. අමින්ද. ආපේනවා. මේ වෙන්නේ මේ වෙන්නේ. අක්ක තමයි කියන්නේ. කන්නේ කියන්නේ මේ අක්ක කියන දේ අහන්නේ. එහෙමයි. වැඩි හිටියෝ උනත් වරදින්න අර ගුරුන්ටත් අකුරු වරදීනේ. ඒ මේ ගොල්ලන් මෙහෙමයි. නෑ ඉතින් අක්ක මෙහෙමයි. කියපු දේවලුත් ආවනේ. අන්න ඒකයි. මම ඕකේ වැරවට මතකද අර මේ ඊයම මම අන්තිමට කියවන්නේ මොකක් හරි තෝරගන්න මේ වෙහිකල් මැටීරියල්ස් තෝරගන්න. ඔයාලා මේ ආපු නැති ඒවා කියනවා ආවේක කියන්නේ. පොඩ්ඩක් පැටලුණා නේ පොඩ්ඩක් එහෙම වුණා. සබදාම එහෙම නේ 100%ක්ම හරියන්නේ නැහැ. මම කියනවා හරියට කියනවා මට පඩන්න. තමයි. ඔයගේ බලාපොරොත්තුව මොකද්ද මේ වගේ එන්නද? මටල එකක් තනියම නෙමෙයි නේද? හා දෙන්නෙක් එකට ගහන්න. දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලගෙන ෆොටෝ එක ගන්න. හරි දෙන්නෙක් දෙපැත්තෙන් යාළුවෝ මෙහෙම අත දාගෙන හා ෆොටෝ එකක් ගහන්න. ඇවිදගෙන යන්න ඕනේ. අර සමාජ මාධ්‍ය කලම නැදාට. කරුක යන් ඊට අන්න හරි. ඔය නෑ. යන්. හයි මේ ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ එක්සෑම් එකේ දැන් එක ළඟ සබ්ජෙක්ට් තුනක් තියෙනවා ඊළඟට හරි ප්‍රශ්න අහලා ඉවර නෑ තාම පුදුම සතුටක් තියෙන්නේ ඒ ආසේ කරන්නේ නැහැ ඒ ආසර කරන්නේ නැති වෙච්ච එක ගැන මොකද කියන්නේ ඔය අපිම දාලා තග්ගල හදලා ගියා බෝඩිමට ඇති කරන්නේ මම සැලුන් නෑ මං හිටියා මේ ඔක්කොම බැට් ඔක්කොම ඩෙඩ් ඉගෙන තමයි මං ආවේ ඔක්කොම ඩෙඩ් ඉන්න අපි බලන්න ආවා ඒතර කන්න මොන හරි අරන් එන්න ඕන කියලා දන්නේ නැහැ. මම ඒත් ඕල්රෙඩි කන්න කියලා එනවා අපිට බෙදලා දුන්නා. මම කැමතියි. මම ආවදාක ඕල්රෙඩි කන්න කියලා එන්න. ඒව වැරදි මං කියන්නේ. දැන් විභාගෙට මල වගේ hina වෙලා ඉන්නේ අනේ බලන්න ලස්සනයි. ඇයි විභාගෙට මේ මගේ hina ඔය විභාග වලට අපිව වටන්න ආදරේ හස්සන. බයි. මොකද දැන් මේ වෙලාවේ කියන්නේ ඉතින් මුකුත් නැහැ. ඈ මුකුත් නැහැ. මෙන්න මේකයි vlog වල ඇත්ත තත්ත්වේ. හරිද බලන්න. මේව තමයි රියැලිටි එක කියන්නේ. ඔයාට මොකද දැන් මේ වෙලාවේ කියන්නේ? මෙන්න මේකයි යුනිවර්සිටි ඔෆ් මොරටුවේ ඇත්ත තත්ත්වේ. මේ දැහැමි දාන්නේ තනිකර බොරුව බං. මේ ගෑස්ට්‍රික් වැඩි වෙලා පණුව මාරුට බෙහෙත් බොන ළමයි. ඉතින් ඔය ඔක්කොම අතසේ තව අපේ AGM එක තිබ්බා. ඒකලත් යා මම ඉතින් එක කම්පියුටර් කරලා හොවදා අපිට තිබ්බේ CS programming fundamentals. ඉතින් කොහමරි බහුද එක්සෑම් එකක් ගියා එක පොඩක් රෑ වුණා ඉවර වෙලා අපි දෙලින්ම කෑම කන්න ආවා. අපි කෑම ගන්න ඇවිල්ලා ඉන්නවා. මේ පැණියාප්පා වැඩි කරන්න උදා. ඒත් කොහමද වැඩි වෙන්නේ ආප්පේ. එපා. තමායා. මායා. අපි දෙන්න මේ අවස්ථාවේ මොනවද නෙස්කේ කියන්නේ වතුර බොන්නේ මේක ක්ලෝරින් මට නම් පිටම සිද්ධ මං කියන්නේ ක්ලෝරින් වතුර එක්ක නෙස්කේ තියෙනවා එහෙමයි කැම්පස් අවම දුක් විඳින්න ඕනේ. ඔයාලා කැන්ටින් එකේ ඉස්සරහාම මේසේ ඉඳගෙන එහෙම මේ නෙස්කේ එකට බයින් එක වැරදි. ඒ වුණාට මේකෙන් එන්නේ ක්ලෝරින් වතුර රහක් විතරයි මට නම් කිසිම නෙස්කේ රහක් එන්නේ නැහැ. මට හම්බුනේ රහ එකක් නේ. මය ඔව් හවස මයිලෝ එකක් මගේ කවුලක් නැහැ. මට හම්බුනේ රස එකක්. මෙයා අපිට දෙන්න තු තනියෙන් බිවනේ. මෙයා තනියෙන් උගුරක් දුන්නා. උගුරයි දුන්නේ ටෙස්ට් කරලා බලන්න ලගේ රහ නෙවෙයි කියලා කියන්න උගුරක් දුන්නා. එච්චරයි ආයෙ දුන්නේ නැහැ. දෙන්න බෑ. ඔව්. ඇත්ත. තාම වයරින් කෙරුවා.
පොඩි කෑ ගහන්න එපා එහෙම. මේ මෙතන ලස්සනයි. පොඩ රවන්නනේ. දවලපෙන අන මං සිද්ධ දෙන්න මම දැක් මම මේ මොකද්ද මේ මොකද්ද අල මොකද්ද කියන නම වචන මතකෙන්නේ මම බලන නෑ අල බෑක් බෑක් එක නෙමෙයි බෑක්ග්‍රවුන්ඩ් මියුසික් බෑක්අප් එක 3 2 පොඩි අන්න දැන් මූඩ් එක ඒ කාලේ එකපාරට එන්නේ නෑ මම වැරද්දක් කරා මම පැරේලා හරියට පටන් ගන්න 12යි. පොඩේ මම වෙලාව පෙන්නන්න. මම ඉන්නේ 1:20 නෑ 12:27යි මේ වෙලාවේ වෙලාව. හලෝ මේක පාඩිස් කෙනෙක් වගේම පේනවා. හෙට CS. හෙට CS. හෙට CS. හෙට තියෙන්නේ programming fundamentals. දැන් මම මේ තමයි මගේ වැඩේ. හෙට තියෙන මොඩියුල් එකට මම මේ වැඩ කරා. කාගෙද වැරෝ මම දැන් මෙයාට මේ කෝඩ් එකක් ගන්නට කියලා දෙනවා. මේකප් වලින්. මේකප් මේගොල්ලන්ට මේ කිසි දෙයක් පෙන්වන්න බෑ මේ පවුච් එකක් හම්බුණා දැන් උලනවා. උලනවා. දැහැමි ගිහින් නේද? මේ ඉන්නේ සරණාගතේ. අවින්න අපිට බල තේ හදන තරුෂි. ඇත්තටම කියාගන්න බෑ මෙතන. ඇත්තම කියන්න බෑ. ඇත්තටම මේකප් ආටිස්ට්ගෙත් ඇත්තටම කියාගන්න බෑ මෙතන. පිටි උලලා වගේ අර බලන්න. නැහැ. ඉන්නේ අතර මැද. මේකප් එකක් දාගෙන තේ බොනවා. ඔයාලට මොනවද කිව්වද ඒ බොන්නේ? මම දාලා දුන්නා. මේකප් එකක් දාගෙන තේ බොන්න. ආටිස්ට්. මොකක්ද නම? මුවා. නෑ ජේස් design by මුවා. දාලා 8 මේ විදිහට මොකද හිතෙන්නේ? ඉවරයි කියලා ඒකට ඉවර නෑ. දැන් තමයි පටන් ගන්න. අද තමයි හොඳම දවස හෙට තමයි හොඳම දවස. ආහා. අද විතරයි. ඒක මෙහෙමයි අපේ එක්සෑම් එක අන්තිම පේපර් එක තමයි අපිට කෙලව වෙලා යන්නේ. අම්මට සීදී. ඒ වුණාට අපි සැලෙන්නේ නැහැ. අපි සැලෙන්නේ නැහැ. මල් පවුලේදීත් අපි කවදාවත් සැලෙන්නේ නැහැ. පිස්සුද? මල් පවුල ධෛර්යයෙන් කරනවා. නෙමෙයි ඉන්නේ. අපිට සැලෙන්න කොච්චර දේවල් වුණාද? පවුල අපිට අපි පවුල මෙයා ඊරේ ඉඳන් සවරන්න හලව. මෙහෙම යනවා මෙහෙම වෙනවා. අර බැලවිලා තිබ්බ මොනවද ලස්සන බලන්නකෝ. ආයි නා සන්තෝෂෙන් ඉන්නේ. සන්තෝෂෙන්. ජිප්පිනි අද තමයි hina වෙනවා දැක්ක එක්සෑම් එක. ආයි. අනේ මගේ ආයි. යංග. ඔය අපිට මේ පැත්තේ නෝල කැතට පේන්නවත් පොඩ මුල් ලස්සනට පේන පැත්තේ. ආයි. හරි සතුටුයි නේ? එක්සෑම් අපි ෆස්ට් සෙම් එක සර්වයිව් වෙච්ච කෙනාට මොකද හිතෙන්නේ? සවායි වුණාද කියලා තව ටික දවසකින් දැනගන්න පුළුවන්. හර්ෂි හැමදාම අපි උදේට හැරෙව්වට ආදරෙයි. මත් වලට ගොඩක් ආදරේ. කියලා. ඒ කියන්නේ ඉගෙන තමයි මම ලිව්වේ මේ විභාගය. කිසි කවුලක් කියන්න. අනිවාර්යෙන් කියන රිසල්ට් එක. රිසල්ට් එක අපි දානවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. කොහොමද? ආයි ගාමිත. අප්පච්චි. අරකට බලමු. දැන් මේ දෙන්නේ කිස්සක දැහැමි අපිට සිල්ක් රූට් එක ගැන කියලා දුන්නාට. ළමයි එක්සෑම් ලොග් එකට හායි කියන්න. එක්සෑම් ලොග් නෑ දැන්. හායි. දැන් තාම ජීවත් වෙනවා. survived. හායි තුමාලා. කෙනෙක් ෆස්ට් සෙම් එක ලිව්වට පස්සේ වැටෙන තැන. මොකද ඇත්ත කියන්නයි විවිඳ ගන්නයි බය වෙන්න ඕනේ. ඊට පස්සේ as usual අපි බැච් එකට ගන්න ආවා. මෙතන එකේ ටීචර් එකා. ඊට පස්සේ අපි ගියා මොන හරි කණ්ඩ. ඊට පස්සේ ටිකක් වෙලා ගියා ඇත්තටම කැමෙන් ඉතින් අපි හිටියා. ඔබ දුක ටිකක් ඊට පස්සේ කෑම කාලා finally අපි ගියා ආපහු අපේ ගෙදර. හැමෝම ගියා එදා අපේ ගෙදර. බලන්න ඒකේ ෆුටේජස් උත් ඉස්සරහට තියෙනවා. අපි දැන් මේ එක්සෑම් ඉවර වෙලා කාලා බෝඩිමට යන ගම
මෙනවා ගෙදරදී හම්බෙන වර්ස්ම පාර්ට් එක 255 රන් එක. ඉතින් අපි කොට්ටාවට ගිහලා එතන ඉඳන් උබයක් දාගෙන ගියා. එතන අපිට යුනිවර්සිටි එක ගාවදීම උබයක් දාගෙන යන්න තිබ්බා. අපේ අනිත් යාළුවෝ දෙන කලින් ගියේ හින්දා අපි කොට්ටාවට ගිහිල්ලා ගියේ. එතන කොට්ටාවට එන්නම් කියලා කිව්වා. ඊට පස්සේ යන්න හදන්න. අපේ ගෙදර යන්න වෙන කොහෙවත් යන්න එපා. දැහැමිගේ අම්මගේ ළමයි වෙලා දැහැමිට කලින් අපි යන්නේ. ඊට පස්සේ කට්ටිය ආවා. ඔය මේ එළියේ පූසෙක් විශාක උස්සගෙන ඇවිල්ලා. ඌ අපේ ගෙදර පූසෙන් නෙමෙයි. ඌ නිකන් ඉන්න ඇවිල්ලා. විශාක ඌව තියාගත්තා. මේ කටි කාලා බීලා එහෙම දැන් ඉවර වෙලා. වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් සිංහලා ඩාන්ස් කරලා ඉතින් කියලා. ඊට පස්සේ විදියට අපිට මාර මහන්සියෙන් දවල් ටිකක් හදන්න නිසා අපි ආපහු යුනිවර්සිටි එකට ගියා. පල් කරන්නේ දැන් ආයෙ ගන්න. බෝඩි මේ තියෙන බඩේ බලන්න. ඔයා දැන් මම දාලා දැන් ගෙනවට මොකද හිතෙන්නේ? යා මාත් එක්ක කලින් තව කට්ටිය කලින් වාහනේ ගියා. අපි දෙන්නට ආයෙ මම කාටත් එකට එනවා. එකට එනවා. ඒක කුරේ පස්සේ මම දාලා දැන් ගෙනවට මොකද හිතෙන්නේ? දුකයි. මට හීනෙන් පෙනේ. ඉන්නේ වෙනම රැට නම් කෝල් ගන්න එපා. එහෙම බෑ. මට පැය භාගෙ වෙන් කරා නම් ඒක කරන්න. එහෙම පැය භාගෙ 9ටම කතා කරද්දී දවස් ඉවරයි. ඔව් එහෙම තමයි. වැඩක් නෑ කොහොමද කරන්නේ? විසුද අපිට වැඩ තියෙනවා. ඔයාලට කතා කරන්න කට්ටිය නැතුණා කියලා අපිට කතා කරන්න කට්ටිය නැති වෙන්නේ. ඒක උදාට ඉන්නේ. කවුරුත් නෑ ඊට පස්සේ අපිට ඒගොල්ලන්ව මාපව මුන්ට හම්බුණා. අපි ආපහු එදියාලා බයි කියලා ගියාට ආයෙ එන්නේ. ගෙදර යන්න. ඇයි බයි කියලා ගියාට ආයෙ එන්නේ? ගෙදර යන්න යන්නේ. ආයි දෙන අපි නිකන් කලකොඩ. දෙන්න දෙවියල ගොඩලුකුද? රට යන්න ඕයි මෙයා මේ පොතානි නම් ගන්න. පොතානි නම් ඉගෙන. So that's the end of the biggest vlog series I've ever done, and I hope you guys enjoy. Bye.